මේ සයික්ලෝන් එකට නම දාලා තියෙන්නේ ෆිනා කියලා. ඇයි මේකට මේ ෆිනා එහෙම නමක් දැම්මේ? අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඩාවින්. ඕස්ට්‍රේලියාවේ සිටියම ගත්තොත් උඩම තමයි අපි ඉන්නේ. කඩවල් වහලා මෙන්න පෙන්නන්න. රෙන්ට් එකකට ඉන්නේ. එතකොට රෙන්ට් ඕනට තමයි රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. ස්ට්‍රක්චර් එකේ ලොකු මොකක් හරි මේජර් එකක් තියෙනවා නම්. බෲනෝ, ඔයා රෙඩිද සයික්ලෝන් එකට? ටබ් බය වෙලා ඉන්නේ. සමහර තැන් වලට ඉලෙක්ට්‍රිසිටි නැහැ කියලා ගෲප්ස් වල දාලා තිබ්බා. ඒකේ ෆිනා සයික්ලෝන් එකේ පීක් එක පැය කිලෝමීටර් 170ත් 85ත් අතර වහලේ වදිනවා. Hi everyone, welcome to our YouTube channel. ඉතින් අපේ චූටි YouTube family එකට join වෙන සියලු දෙනාම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. VNS YouTube channel එක subscribe කරපු සියලු දෙනාටත් ගොඩාක් thank you. මේ දවස්වල බෲනෝගේ videos ටිකක් දැම්මා. ඉතින් ඒකට මට ගොඩක් like ආවා, comments ආවා. ඉතින් ඒකටත් ගොඩක් thank you ආලා බෲනෝට දෙන ආදරයට. මේ චූටි YouTube channel එක එකතු වෙලා ඉන්න ඔයාලා නම් දන්නවා ඇති අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඩාවින් වල. කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිටියම ගත්තොත් උඩම තමයි අපි ඉන්නේ. ඉතින් ඩාවින් වලට ගොඩක් සුලිකුණාටු ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අපිත් දැන් මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඩාවින් වලට ඇවිල්ලා දැන් හුඟක් කාලයක් වෙනවා. හැබැයි අපි කවදාවත් සයික්ලෝන් එකක් එක්ස්පීරියන්ස් කරලා තිබ්බේ නැහැ. ඉතින් දැන් මේ පාර සයික්ලෝන් එකක් එන්න තමයි යන්නේ. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද ප්‍රිපෙයාර් වෙන්නේ මේ සයික්ලෝන් එකට කියලා. බෲනෝ, ඔයා රෙඩිද සයික්ලෝන් එකට? එයා නම් බය නැහැ පොඩ්ඩක්වත්. බෲනෝ, ඔයා රෙඩිද සයික්ලෝන් එකට? බෲනෝ, are you ready? මම දැන් ඔයාලත් එක්ක යන්න හදන්නේ කොහොමද මේ සුපර් මාකට් එක. කොහොමද මිනිස්සු කලබල වෙලා බඩු ගන්නවද, බඩු තියනවද? ඒ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරන්න තමයි දැන් මම හදන්නේ. එහෙනම් යමු මාත් එක්ක. ගොඩක් වෙලාවට මේ ටෙරිටරියේ මේකට කියන්නේ නොර්දන් ටෙරිටරිනේ. ඉතින් ටෙරිටරියන්ස්ලා මෙහි ඉන්න කට්ටිය ගොඩක් කලින් නම් මෙහි ඉන්න කට්ටියට ඉතින් මේක ඇත්තම කිව්වොත් නෝමල් දෙයක්. අපිට මේක ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරන්නේ. ඉතින් මට අමතක වුණානේ ඔයාලට කියන්න මේගොල්ලෝ මේ සයික්ලෝන් එකට නම දාලා තියෙන්නේ ෆිනා කියලා. මම මෙහි ඉන්න මගේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙන් ඇහුවා ඇයි මේකට මේ ෆිනා එහෙම නමක් දැම්මේ? කවුද මේව දාන්නේ? මේ විදිහට මං ඇහුවා. එයා කිව්වා දැන් මීට ඉස්සෙල්ලත් සයික්ලෝන් මෙහෙට ඇවිල්ලා තියෙනවානේ 2018 මාර්තු වල එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට දාලා තියෙන නම මාකස් කියලා. පිරිමි කෙනෙක්ගේ නම. ඉතින් මේ පාර ඒගොල්ලෝ ගෑනු කෙනෙක්ගේ නමක් දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට මාරුවෙන් මාරුවට මුලින්ම ට්‍රේසි කියලා දාලා තිබ්බා. ඊළඟට මාකස් and then ෆිනා. මාරුවෙන් මාරුවට ඒගොල්ලෝ මේම නම් දානවා. ඔන්න ඉතින් මං ආවා අපේ ගෙවල් ළඟ තියෙන shopping center එකට. අපි බලමු බඩු තියනවද කොහොමද කියලා. මං ඉස්සෙල්ල එනකොට නම් බඩු ගොඩක් නැහැ. වතුර එහෙම තිබ්බෙත් නැහැ. අපි බලමු කොහොමද කියලා. කොහොම චෙක් කරා එක අයිල් එකකවත් නැහැ. මේතන එක බඩු එකක්වත් නැහැ. ඔක්කොම හිස් වෙලා. මෙතනත් නැහැ, මෙතනත් නැහැ. කොහොම ඇවිල්ලා කට්ටිය බඩු අරගෙන ගිහිල්ලාද කොහෙද? එළවලු නම් හොයාගන්නවත් නෑ මේ. කොහොම හිස්. ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක්. අමස්ටන් වල තියෙන ලංකාවේ කඩේ මාරම රහයි එකේ කෑම. සිලෝන් ස්ටෝව්. ගොඩක් වෙලාවට එනවා එකකින් කන්න මාර රහයි කෑම. ඩාවින් වලත් ඉතින් මෙල්බන් වල වගේම නැති වුණාට සිංහල කඩ ගොඩක් තියෙනවා කෑම කඩ. සිංහල කඩ ගැන මට වඩා හොඳට යෂ් තමයි දන්නේ. යෂ් කියන්නේ ඔයාගේ ෆේවරිට්ම සිංහල කඩේ මොකක්ද? මෙන්න පෙන්නන්න. මේ බලන්න මේ බ්‍රිජ් ටොයටා එක එතන වාහන ඔක්කොම මං හිතන්නේ ඇතුළට දාලා මං හිතන්නේ. ඌ බලගෙන. මේ අන සේල් එකක් තියෙන කියන්නේ බ්‍රිජ් ටොයටා එක. මේ අද වාහන එකක්වත් නෑ ඔක්කොම අයින් කළා. ඉන් කෑම ಜಾති වතුර අනම්මන ටිකක් ගත්තා. කුණාටුවක් ආවම වතුර කපන නිසා අපි කොයි එකටත් කියලා ටබ් එකටත් වතුර පුරව ගත්තා. ඇත්තටම කිව්වොත් අපි කට්ටිය පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. දැන් ෆාමස්ටන් හරියටත් ඇවිල්ලා සයික්ලෝන් එක. ඩාවින් උඩ තියෙන්නේ. ගල්ෆ් කාපෙන්ට්‍රි එකෙන් දැන් ඒක පොඩ ස්ලෝලි මූව් වෙනවා. 4:20යි කොමත් 6 වගේ වෙද්දී දැන් ඒ ඉෆෙක්ට් එක තමයි මේ පැත්තට එන්නේ. ඉතින් දැන් මුලින්ම දැන් තාම දැන් මේ ගස් එහෙම හෙලවෙනවා. සමහර තැන්වල ගස් කැඩිලා බිමට වැටිලා තිබ්බා. සමහර තැන්වලට ඉලෙක්ට්‍රිසිටි නැහැ කියලා ගෲප්ස් වල දාලා තිබ්බා. තව මේ YouTube එකේ මේ සයික්ලෝන් ෆීනා එකේ ලයිව් එකකුත් යනවා.
ඉතින් අපි දැන් එළිය ප්‍රිපෙයාර් වෙලා පුළුවන් තරම් එළියේ තියෙන ඒවා දාලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අර පුටු එළියේ තියෙන පුටු ඔක්කොම ගේ ඇතුළට දාගෙන දැන් අපි ඉන්නවා. ප්‍රෙඩික්ෂන් එක ගිය පාරකට වඩා මේ පාරක සරයි කියන එක තමයි ප්‍රෙඩික්ෂන් වල තියෙන්නේ. ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා පීක් එක පැය කිලෝමීටර් 170ත් 85ත් අතර ගස්ට් වින්ඩ් එක. ඒගොල්ලෝගේ නැචරල් ජෙනරේට් කරන වින්ඩ් එක පැය කිලෝමීටර් 120ක් වගේ කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා සර්ෆේස් ලෙවල් එකත් එක්ක. දැන් සර්ෆේස් එකේ අපි ඉන්න පොළොව මට්ටමට එද්දි පොඩ්ඩක් ඒක අඩු වෙනවා. ඒක ඊට පස්සේ ඒක උඩට යන්න තමයි එයාගේ එලිවේට් කරගෙන මේ ලොකු වින්ඩ් එකක් තව පැය දෙකක් තුනක් ඇතුළත පාමස්ටන් සබර්බ්ස් වලට මේ එන්න පුළුවන් නේ. ඔව් දැන් ඒ වගේම දැන් අපිට මෙහි දාලා තිබ්බා ඔතොරිටිස් වලින් අපිට ගෙදර ඉන්න බයයි නම් ඒ අදාළ ෂෙල්ටර්ස් වලට යන්න ඒ වගේ දේවල් ගොඩක් දාලා තිබ්බා. දැන් අපිට බලකුත් ඉඳින්දා අපිට යන්න පුළුවන් ඒරියාස් ඇත්තටම 3යි තියෙන්නේ. Yes the dog. මේකින්දා යාවත් අරගෙන යන්න ඕනේ යනවනම් warning signals දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා දැන් TV island වලට මේක අපි පෙන්නුම් මෙයාලට. මම things happening to his left, things happening to the right, and it's overwhelming. Focus on a frame, and if you want, hold one frame. නම් වලට මේ තියෙන ලයිව් එක මේගොල්ලෝ කියනවා there's your feeder bands, there's your inner eye, and මේක විස්තර කරනවා කොහොමද දැන් හිටෙනවද නැත්ද ඒ පිළිබඳව. ඒ වගේම ඔගොල්ලෝ Secure NT Facebook page එකට ගියාම අපිට විස්තර දැනගන්න පුළුවන් NT emergency services ගැන. එතකොට ඒගොල්ලෝ location එක මොනවද incident එකක් වෙලා තියෙනවද ඒ හැම විස්තරයක්ම ඒකේ දන්නනවා. ඒ වගේම කොහොමද කැටගරි එක සයික්ලෝන් එකේ ඒක ඉන්ටෙන්සිෆයි වෙලාද නැත්නම් තියෙන විදියටමද තියෙන්නේ ඒ වගේ විස්තර ඒගොල්ලෝ ඒකේ දන්නනවා. ඉතින් අපිට තියෙන්නේ ඒක අප්ඩේට් වෙලා ඉන්න. ඒ වගේම බොම් කියලා Bureau of Meteorology එතනදී අපිට ගහන්න පුළුවන් අපේ ඉන්න ඒරියා එක ගහුවම අපිට පුළුවන් මැප් එකක් රේඩාර් එකේ කොහොමද වෙදර් එක කන්ඩිෂන් එක මොකක්ද ඒ වගේ දේවල් බලා ගන්න. එතනදී ඔයාට රේන් එක කොහොමද වින්ඩ් එක කොහොමද තමන්ගේ ඒරියා එකේ කියලා ඒකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම කොහොමද සයික්ලෝන් එක එතන ඒක කොතනද තියෙන්නේ කොච්චර සිවියද ඒ වගේ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය ලකුණු රවුමට යන්නේ ඒ සයික්ලෝන් එකේ සිවියරිටි එක ඒ පිළිබඳ විස්තර ඔය දැන් රේඩාර් එකේ පින්තූරයක් තමයි ඔය තියෙන්නේ. බොම් එක වගේම අපිට මේ Zoom Earth කියන ඇප් එකකින් එහෙම නැත්නම් එක වෙබ් බ්‍රවුසර් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකිනුත් අපිට පුළුවන් වුණා විස්තර දැනගන්න කොයි ඒරියා එකේද සයික්ලෝන් එක තියෙන්නේ කොහොමද වින්ඩ් ස්පීඩ් එක වින්ඩ් ගස්ට් එක කොහොමද අපේ ඒරියා එකට බලපාන්නේ වගේ විස්තර අපිට දැනගන්න පුළුවන් වුණා. ඉතින් මේකත් ගොඩක් වැදගත් වුණා අපිට මේ සයික්ලෝන් එක තියෙන දවසේ විස්තර දැනගන්න. ඉතින් ඒකේ ඔයාලට හරිම ලේසි දැනගන්න පුළුවන් ඩේට් එක පික් කරාම කවදද වෙන්නේ ප්‍රෙඩික්ෂන් එක කොහොමද මොන ටයිප් එකේ සයික්ලෝන් එකක්ද ඒ විස්තර ඔක්කොම මේකේ තියෙනවා. මෙතන ඔයාලා බලද්දි මොකද මේ තරු රටාවක් වගේ තියෙන්නේ කියලා. අපේ මේ වැඩ කරන තැන කට්ටිය කිව්වා අපිට දැන් ඇත්තටම සයික්ලෝන් එක්ස්පීරියන්ස් නැහැනේ. ඒගොල්ලෝ කිව්වා අපේ ජොබ් එකේ කට්ටිය මෙහෙම මේ වීදුරුව කුඩු වෙන්නේ නැතුව ඒක පොඩ්ඩක් දරාගෙන තියාගන්න ප්‍රෙෂර් එක මම දන්නේ ඉම්පැක්ට් එක කොහොමද කියලා. හැබැයි ඒක දරාගෙන තියාගන්න පුළුවන් කියලා මේ වගේ ඒ ටේප් එකෙන් මේ විදියට පොඩ්ඩක් දැම්මම මම දන්නේ ඒකේ සයන්ටිෆික් ෆැක්ට් බිහයින්ඩ් ඒත් මම ඒක වෙබ්සයිට් එකක දැකලා තියෙනවා මෙහෙම එකක් මේ ගොඩක් කට්ටිය කරනවා කියලා. ඉතින් මොකද්ද nothing to lose නේ අපි ඒක try කරලා බලමු. මේ ලොකු ගස් දෙක කපන්න කියලා අපි රියල් ස්ටේට් ඒජන්ට් කිව්වා. අපි තාම මේ රෙන්ට් එකට ඉන්නේ. එතකොට රෙන්ට් එකට ඉඳද්දි අපි අපේ ගෙදර මොකක් හරි මොඩිෆිකේෂන් එකක් නැත්නම් මේන්ටෙනන්ස් එකක් කරනවා නම් ඒක අපිට තනියම කරන්න බෑ. අපි අනිවාර්යෙන් අපේ ලෑන්ඩ්ලෝඩ්ට නැත්නම් අපේ රියල් ස්ටේට් ඒජන්ට් අපි ඒක දන්වන්න ඕනේ. ඉතින් අපි මේක ටික දවසක් ඉඳන් කිව්වා යාලට මෙහෙමයි කියලා. හැබැයි ඒගොල්ලෝ ඒකට ඇක්ෂන් එකක් අරන් තිබ්බේ නැහැ. හැබැයි මේ දැන් වෙලා අපිත් අහද්දී ඒගොල්ලොන්ට ට්‍රේඩිස් කෙනෙක් හොයාගන්න බැරි වුණා. එහෙම කියලා කිව්වා. ඉතින්
දන්නේ මොනව වේද කියලා. මම දන්න විදිහට NT වල ඔයගොල්ලෝ ටෙනන්ට් කෙනෙක් විදිහට නම් ඉන්නේ. ඕස්ට්‍රේලියාවයි දුත් එහෙම වෙන්නේ නැති. ලෑන්ඩ්ලෝඩ් නැත්නම් ඕනට තමයි රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. ලොකු මේජර් එකක් නැත්නම් ස්ට්‍රක්චර් එකේ ලොකු මොකක් හරි මේජර් එකක් තියෙනවා නම් ඒක බලන්න කරන්න මම හිතන්නේ යාළුවට තමයි ඒකේ මේ කියන්නේ. I think ඒක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඩාවින් වලට ඇවිල්ලා උරු ගන්නෝනේ මන්න චුට්ටක් බය වෙලා ඉන්නේ. ඉතින් එදා සැනසුරාදා රෑවෙන්න ගොඩක් තීව්‍ර වුණා වැස්ස ඒ කුණාටුව ගොඩක් මන්නම් බය හිටියේ මොකද ගස් දෙකක් තිබ්බ ඔය ගස් දෙක ගොඩක් උසයි. ඉතින් එක ගහක අත්තක් මෙහෙම මේ අපේ වහලටම ඇවිල්ලා තිබ්බා. අපි බය හිටියේ ඒක අර වහලත් ලිෆ්ට් කරයි කියලා මේ මොකද ඒ තරමටම සැරයි වින්ඩ් එක. සයික්ලෝන් එකක් අස්සේ මේ දෙන්න නිදි. ඉතින් මෝනිං ඔයාලා හැමෝටම මේ ඉතින් ඊට උදේ දවසේ එළියට ආවම ඉතින් තනිකරම මෙස් එකක් තමයි ගස්වල කොළ වැටිලා අතු වැටිලා. ඉතින් මේක දැන් ඉතින් අස් කරන්නත් එපෙයි. උක මතක් වෙද්දී තවත් පිස්සු වැදෙනවා. කොහොම හරි ගොඩක් සතුටුයි මේ ගස් දෙක කඩන් වැටිච්ච නැති එක ගැන. මොකද මාර බය හිටියා අපි දෙන්නම මේ ගස් දෙක කඩන් වැටේ කියලා වහලට අම්බෝ ලොකු දෙයක්. යේෂ් මෙයා යනවා මොකක්ද සර්වේ ටීම් එකේ ඉන්නවා මෙයා මේගොල්ලෝගේ. ඉතින් ඒ නිසා පරිස්සමෙන් යන්න. කුණාටුවට පස්සේ දවසේ ඒ කියන්නේ ඉරිදා ওই විදිහට තමයි ඉතින් මුහුද තිබ්බේ. තාම තනිකරම කළු කරලා වගේ තියෙන්නේ. යෂ් ඉතින් වීඩියෝ කරගෙන ආවෙලා තිබ්බා. එයා අර සර්වේ ටීම් එකේ හිටපු හින්දා ওই ගස් වැටිලා මේ වගේ ලොකු ගහක් ওই විදියට වැටෙන්න තරම් කොච්චර සැරට කුණාටු එන්නේ නැද්ද. ඉතින් මේගොල්ලන්ට ඒ පාරේ තත්ත්වය කොහොමද ඒ වගේ දේවල් දන්වලා රිපෝට් කරන්න තිබ්බා. එදා ඉතින් මට මේ ගිහිල්ලා බලන්න හම්බුන්නේ නැහැ උපදූප ටික. මොකද මෙයා ගෙදර හිටියේ නෑනේ. ඉතින් ඒ වුණාට මේ වගේ දෙයක් වුණාම කමියුනිටි එක වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් Tamanට වොලන්ටියර් වශයෙන් හෝ තමන්ගේ ජොබ් එකේ මොකක් හරි දෙයක්කට ජොයින් වෙලා මේ වගේ දෙයකට සහභාගී වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ වගේ වෙලාවට. ඒ වගේම අපි මම දැක්කා Facebook groups වල දාලා තිබ්බ ගොඩක් කට්ටිය තමන්ගේ නeighborsලට ගොඩක් උදව් කරනවා. මොකද හැමතැනම ගස් වැටිලා. මම මෙල්බන් වලත් ඉඳලා තියෙනවා. හැබැයි මේ Northern Territory කියන්නේ පොඩි කමියුනිටි එකක් වගේ ප්‍රාන්තයක් හින්දා ගොඩක් කට්ටිය ඇත්තටම ගොඩක් එකමුතුයි. ඉතින් ඒක මේ කමියුනිටි එකේ ගොඩක් මම දකින්න දෙයක් මේ Northern Territory වල ගොඩක් වෙලාවට අර ලංකාවේ වගේ කියලාත් හිතෙනවා මට මේ මෙල්බන් වල ඉඳලා ආපු එක්කෙනෙක් විදිහට. හැබැයි ඉතින් මෙල්බන් වගේම පහසුකම් නැහැ මෙහි රීජනල්. හැබැයි එහෙම නැත්තෙමත් නැහැ. ඉතින් එක එක්කෙනාට ඒ තමන්ගේ දේවල් අනුව ඒ දේවල් වෙනස් වෙනවා. අවශ්‍යතා අනුව ඒ දේවල් වෙනස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙහි ස්ටඩි කරපු කෙනෙක් මෙහි තියෙන චාල්ස් ඩාවින් යුනිවර්සිටි ස්ටඩි කරපු කෙනෙක්ට ගොඩක් වෙලාවට ප්‍රයොරිටි එකක් සහ ජොබ් එකක් හොයාගන්න ලොකු chance එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මායි යෂුයි දෙන්නම ඉගෙන ගත්ත චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ. ඕගොල්ලෝ කැමතිද චාල්ස් ඩාවින් යුනිවර්සිටි එක බලන්න? එහෙනම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. බයි බයි.